සමහර ප්‍රශ්න අර්බුද ලෙඩ රෝග කරදර අවුල් එනවා කර්ම විපාක විදියට. ඒ කර්ම විපාක විදියට එනකොට ඒ තමන්ගෙන් වෙච්ච කර්මයට ප්‍රතිවිරුද්ධ කර්මයක් පුණ්‍ය කර්මයක් සකස් කරනකොට අර ප්‍රශ්නේ නැති වෙලා. දැන් අපි උදාහරණයක් ගමුකෝ මේ ධර්ම දානය කියලා. එක පින්වත් මහත්මයෙකුට මේ යම් ආකාරයේ බරපතල උවදුරක් උපද්‍රවයක් රෝගයක් මේ උගුරේ හටගත්තා. ඊට පස්සේ ඒක අවදානන් සහිත සත්කමකට යන්න නියම වුණා ඒ උගුරේ ආබාධේ. ඉතින් ඒ වෙලාවේ මේ පින්වතුන් කළා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි ධර්ම දානයක් දුන්නා. මොකද උගුරෙන් කතා කරන්න බෑනේ. ඉතින් ධර්මයේ කතා කරවලා. ඒ කියන්නේ මේ වගේ ධර්ම දානයක් දීලා පින් අනුමෝදන් කළා. ඊළඟට ශබ්ද පූජාවක් පැවැත්වුවා. ධර්මශාලාවකට බපල් වගේ ඒ ශබ්ද විකාශන යන්ත්‍ර පූජා කළා. ඊළඟ ඒ පින්කම කරලා යාලා මේ රෝගිය නැවත පරීක්ෂා කරනකොට අර උගුරේ තිබ්බ රෝගයේ ඡායාවක්වත් නැහැ. ඡායාවක්වත් නැහැ. එහෙම සිද්ධ වුණා. ප්‍රතිවිරුද්ධ කර්ම සකස් කිරීම. Tamanට අඩුපාඩුව තියෙන තැනම බලන්න ඕන ඒකට විපාකي සකස් කරගෙන. ඒ එක උපාසිකාවක් ওই දඹදිව ගිය වෙලාවේ අවසානයේ ඇවිල්ලා අඬලා කිව්වා ඒ උපාසිකාවට ඇවිද කියා ගන්න ටිකක් අමාරුවෙන් ඔය වඳිනවා. නමුත් එයා කල්පනා කළා මගේ කකුලේ අමාරුව බාධාවක් කරගන්න නැතුව සෑම තැනකම මේ බුද්ධ භූමිය වල පැදකුණු කර මම වඳිනවා කියලා. හොඳට පැදකුණු කර වැඳලා එයා ගිජ්ජ කූටේත් නැංගා ගිජ්ජ කූටේත් වැඳලා එයාට ආයතනෙමුත් කියලා ඒ කියන්නේ ඔයා යන්න එපා ඔයාට නගින්න අමාරුයි කන්ද කියලා. මෙයා නෑ මං කොහොම හරි නගිනවා කියලා. නැගලා ඇවිල්ලා බුද්ධ ගයාව වඳිනකොට හවස එයා මේ හෝටලෙට ඇවිල්ලා එයාට ශරීරයේ වෙනසක් බලනකොට උපතින්ම කකුලේ බකල් බවක් තිබිලා ඒ උපතින් කකුලේ තිබ්බ බකල් බව නැති වෙලා. අර කකුල් දෙක බකල් උනේ පයින්ම කරපු කර්මයක්. ඒ කර්මයේ බුදු රජුන් උදෙසාම පියවර තියලා ඒ කර්මය නැති කරගත්තා. මේවනම් අවස්ථා ගොඩ තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ කර්මය සකස් කර ගැනීම. තමන්ගේ හිතන්න ඒකට හැබැයි පින්පව් සහ පුණ්‍ය විපාක ඒවා තමන් දැනගෙන ඉන්න ඕන. අන්න ඒකට උපකාර වීම පිණිසයි පින් කර දිව්‍ය ලෝකවල විස්තර, අපායවල වල විස්තර, ප්‍රේතවත්තු, විමානවත්තු, පින්කම් වල ආනිසංස ඒවොයි නිතර දේශනා කරන්නේ ඒකයි. තමන්ගේ ජීවිතයේ ගැටලු වලට උත්තර හොයා ගන්න. දැන් එක චර්ම රෝගයක් අවුරුදු 16ක 17ක 18ක වගේ මේ තරුණ දියණියක්. එයාගේ මුළු ඇඟේම කුෂ්ඨයක් දාලා ඒ කුෂ්ඨය සුව වෙන්නේ නැතුව ඒ කෙල්ල මේ වගේ බණ අහලා ප්‍රතිවිරුද්ධ කර්මය සකස් කරන්න ඕන කියලා. ඇය ගිහිල්ලා දවස් 5ක් අනුරාධපුරේ නැවතිලා රුවන්වැලි සෑමලු අතු ගාලා. අතු ගාලා සෑය වටේට සුවඳ පැන් එනවා. ඒ කෙල්ලගේ මේ කුෂ්ඨයේ ඕජාවෙන් ඇඳුම් තෙත් වෙනවා කියන ඇඳුම් ඇලෙනවා කියනවා. ඉතින් කොහොම හරි මේ මහසෑය අතුපතු ගාලා සුවඳ පැන් ඉහලා සුවඳ මල් පූජා කරලා පිරිත් කියලා දවසෙම වත් කරලා එහි නැවතිලා. පස්වෙනි දවසේ එයාට ගොඩාක් අමාරු වෙලා වුණා වගේ. එයා එහෙම්ම නිදාගෙන හොඳට නිින්ද ගිහිලා අසනීප වෙලා. ඊට පස්සේ පහවදා උදේ නැගිටලා එයා බාත් รู මයකට ගිහිලා නාලා ඇඟ පිහින්න හදනකොට තමයි දැකලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කුෂ්ඨ සුව වෙලා. මේ අද කාලේ කතා කියන්නේ. මිනිසුන් නම් මං හිතන්නේ මිනිසු මේවා පිළිගන්නේද කියලා. හරිම බෞද්ධවාදී මිනිස්සු. වෙනත් විකල්පයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. අපි දැන් මේ පින්කම් ගැන කිව්වට ලෙඩකට බෙහෙත් කරන්න එපා කියලා කියන්නේ නැහැ නේ. බෙහෙත් කරන්න විසඳෙන්නේ නැති ප්‍රශ්නයකදී ප්‍රතිවිරුද්ධ කර්මය සකස් කරන්න. ඒකට හොඳටම අතීතයේ උපදෙස් දෙනවා අපිට. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ මාලිගාවට වැඩියට පස්සේ නැගණිය දාන බෙදන්න වැඩියේ නෑ. අහනවා කෝ අපේ නැගණිය කියලා. ස්වාමීනි නැගණියට කුෂ්ඨ රෝගයක් හැදුනා. ඇගේ වස්ත්‍ර තෙත් වෙනවා ඕජාවෙන්. ඇය එළියට බහින්නේ නැහැ කියනවා. එන්න කියන්න කිව්වා. ඉතින් මුළු ඇඟම වහගෙන කියලා ආවා. මුළු ඇඟේම කුෂ්ඨේ. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බැලුවා. බලනකොට කලින් ජීවිතේ තවත් කාන්තාවකට ඉරිසියාවට එයාගේ ඇඳේ කහබිලි වතුරලා ඇඟ කහ ඉන්න. දැන් කහ ඉන්න ලඩක් දැන් හැදිලා මෙයාට. ඊට පස්සේ කල්පනා කළා ප්‍රතිවිරුද්ධ කර්මය.
ඊට පස්සේ ප්‍රතිවිරුද්ධ කර්මය තමයි කාන්තාවක් ගොඩාක් ලස්සන වෙන්නේ ආභරණ නිසා. ඊට පස්සේ කිව්වා නැගණියනි නුඹේ සියලු ආභරණ අලෙවි කළා ඒ මුදලින් මිනිසු ආයු වරණ සැප බල උපද්දවන්නේ දානශාලාවේ. ආයු වරණ සැප බල. ඒ ආයු වරණ සැප බල උපද්දවන හෝ ශාලාවක් කරන්න කියලා දන්හලක් කරන්න කිව්වා. එතකොට ඒ දන්හල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නැගණිය ඒ විදිහට කළා. තමන්ගේ ආභරණ ටික විකුණන දවසේම ඕජාව ගන්න එක නතර වුණා කියනවා. තුවාල තියෙනවා, කහනේ ලෙඩේ තියෙනවා. දානශාලාව හදනකොට එයාත් ගිහිල්ලා වත් කරනවා ඒ වගේ. ගඩොල් දෙනවා, අතුපතු ගානවා, කෑම බීම දෙනවා. ටික ටික කුස්ටි සනීප වුණා. දානශාලාව පූජා කරන්න හිටයි කියලා මේ මොකද උනේ ඇඟ වේලිලා ගියා. දානශාලාව පූජා කළා ඉවර වුණ දවසේ එයාගේ ඇඟ සාමාන්‍යයෙන් රාජ කුමාරිකාවක වගේ සුකුමාල වෙලා කුෂ්ඨයක ඡායාවක් නැහැ. එහෙම වුණා ප්‍රතිවිරුද්ධ කර්ම. ඒ රාජකුමාරිය එහෙටි කාලයක් ජීවත් වෙලා නැහැ. පස්සේ කාලේ ඈ මැරුණා. මැරිලා දිව්‍ය විමාන 3ක් අතර ඉපදලා තියෙනවා. ඒ එක දිව්‍ය විමානයකටවත් ආйти නැහැ. ඊට පස්සේ දිව්‍ය විමාන 3 දිව්‍ය රාජවරු මෙයාගේ ලස්සනට දන්හලක් හදුවගෙන දිව්‍ය ලෝකෙ එච්චර ලස්සන අප්සරාවක් ඒ දිවුරු දැකලා නැහැ. ඊට පස්සේ මෙයා ඕන කියන කතාවට ආවා. ආයි ගහ බැන ගන්නෑ මරා ගන්නෑ දිව්‍ය ලෝකෙ. ඒක සක්දෙවිඳුට කිව්වා පැමිණිල්ල මෙයා විමාන 3ක් අතර ඉපදුනේ. ඒ නිසා අපි 3 දෙනාම මෙයාට කැමතියි අපිට මේක විසඳලා දෙන්න කියලා. ඊට පස්සේ මේ ඇහුවා මෙයා ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා මෙයා ලැබුණොත් මට වාසනාවක්. තව දෙවි කෙනෙක් කිව්වා මට මෙයා දකින්න තු ඉන්න බෑ. ඊට පස්සේ ওই විදිහට 3 දෙනා කතා 3ක් කිව්වා. සක්දෙවිඳු ඇහුවා මගේ අදහස දැනගන්න කැමතිද ඔව් කිව්වා. ඊට පස්සේ කිව්වා මෙයා නොලැබුණොත් මට ජීවත් වෙන්නවත් හිතෙන්නේ නැහැ. අනේ අපේ සක්දෙවිඳුන්ට නම් හානියක් නොවේවා කියලා අර 3 දෙනාම මෙයා සක්දෙවිඳුට පූජා කළා. අර 3 දෙනා ගියා. එහෙම කතාවකුත් තියෙනවා. ඒ ඉරිසියාව නැහැ. දිව්‍ය ලෝක ඉරිසියාව නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ තමන්ගේ ප්‍රධානියාගේ උපරිම සැපය සතුට දුක් නොවීම අවශේෂ දේවතාවරු බලාපොරොත්තු වෙනවා. ඒක දිව්‍ය ලෝකේ ස්වභාවය. දෙව්ලොව යන්නේ නැහැ නේ මේ ඉරිසියා කර කොරෝදෙන් වෛරෙන් යටිපූටු වැඩ කර නින්දා පහස කර ඉන්න මිනිස්සු දිව්‍ය ලෝක යන්නේ නැහැ නේ. දිව්‍ය ලෝක යන්නේ දෙවරු වෙන්න පින් තියන අයනේ. ඉතින් එහි ගියාට පස්සේ මේ පුණ්‍ය බලෙන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ පින්වතුනි අන්න ඒකත් එක්ක තමයි ඔය ප්‍රතිවිරුද්ධ කර්මය කියන එක ගැන අපි මේ සාකච්ඡා කරන්නේ. ඒකට ගොඩාක් උදාහරණ තියෙනවා. මේ එක ජාතකතාවක් තියෙනවා සංඛ ජාතකය කියලා. ඒකෙදින් මේ පසේ බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කරන දායකයෙක් වෙළඳාමේ මුහුදු මැද යනවා. පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයා මුහුදු නැවුනගල යනකොට නැව කඩා වැටෙනවා. ඒතර මේ ගමන වළක්වන්න බෑ. ඔක්කොම කටයුතු සම්පාදනය වෙලා ඉවරයි. ඊට පස්සේ කල්පනා කළා අනතුරකට ලක් වෙන එක වළක්වන පුණ්‍ය කර්මයක් තියෙනවද කියලා. ඊට පස්සේ එහෙම පුණ්‍ය කර්මයක් තියෙනවා. ඒක කවුරුවත් කියන්නේ නැතුව තමා විසින්ම හිතලා ඉපින කරනවා. ඒ අවස්ථාව අනුව. අන්නේ පසේ බුදුරජාණන් වහන්සේ අවස්ථාව උදා කළා. කොහොමද උදා කළේ? එදා නැව් නැගලා යන්න ගෙදරින් පිටත් වෙලා යද්දී සිටුතුමා මහා අවුවේ බිම රත් වෙලා තියෙන වෙලාවේ පාවහන් නැතුව අවුවේ පසේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට මුණ ගැහුවා. මුණ ගැහිච්ච ගාම සිටුතුමා මෙයා බැහැලා කරත්තේ ස්වාමීන් වහන්සේට වන්දනා කළා. රත් වෙලා තියෙන පාය දැකලා තමන්ගේ පාවහන් දෙක පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉස්සලාගෙන යන්න කුඩේ පූජා කළා. ඊට පස්සේ ඔබට සෙත් වේවා කියලා පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. ඔහු නැව් නැගල යනකොට නැව කැඩුනා. මුහුදුපත් වුණා. මුහුදේ මෙයා පාවෙවි ඉන්නවා. මම මේකලා දෙවඟ නැවිලා මහුව ගොඩ ගන්නවා. අහනවා මාව බේරගත්තේ ඇයි කියලා. ඔබ පසේ බුදුරජාණන් වහන්සේ නමකට පාවහන් සහ කුඩ පූජා කරලා තිනවා කියනවා. පාවහන් පූජා කරපු කුඩ පූජා කරපු කෙනෙකුගේ විපාකය තමයි කියනවා අනතුරෙන් අත් මිදෙනවා කියනවා. මාරක දුර වෙනවා කියනවා. ඒ නිසා ඔය ගොඩාක් කරදර බාධාවල වැඩි අයට අපි
පාවාම් පූජාව, කුඩ පූජාව, හැරීටි පූජාව. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ස්වභාවික පා විෂම පොළවේ තියෙනකොට කොහොමදත් දෙනවා. ඒ වැලකෙනවා මේ පාවහන් වල. ඒ වගේ තමයි අපි ස්වභාවයෙන්ම කර්ම විපාක විඳින්න ඉපදිලා. ඒකටම පරිසරය හැදිලා. අන්න ඒකට පාවහන් පූජාවේ පින මැදට එනවා. ඔය බාට හිම හොරකම් කරන්නේ බරපතල අකුසලයක්. බාට සොරකම් කරන එක, පාවහන් සොරකම් කරන එක. පන්සල් වල එහෙම ඔය විහෙර විහාර වඳින්න යනට හොරකම් භයානක පාපයක්. හේතුව කර්ම විපාක අයහපත් කර්ම විපාක වලකින අනතුරු වලින් අත්මිදෙන පිනක් තමයි පාවහන් පූජා කිරීම. ඒතර පාවහන් ගැනීම හොරකම් කිරීම නැති සැඟවිලා තියෙන පාප කර්ම ඉස්සරහට එනවා. නැති අනතුරු ඉස්සරහට එනවා. නැති අපල උපද්දව ඉස්සරහට එන එකක් ඒක. ඉතින් අපිට අර තරුණ පුතෙක් ගැන අපි ඇහුවා. එයා මේ කිසිම රස්සාවක් මේ හරියන්නේ ලංකාව වටේම ඇවිදිනවා රස්සාවක් නැතුව. ඊට පස්සේ ඒකට හේතුව තමයි එයාට මේ පස්සේ කාලේ එයා දැනගෙන තියෙනවා කලින් ජීවිතයක පාවහන් දෙක ගුරුවරයාගේ පාවහන් දෙක සොරකම් කිරීම. Tamanට ඇවිදම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පාවහන් හැරේටි කරදර බාධා උවදුරු වැඩි අයට අපි කියන එක තමයි හැරේටින් තමයි උපකාර ලැබෙනවා. ඒකට මේ පිනම අර කරදරයටපත් වෙච්ච කෙනාට උපකාර වෙනවා. වැටෙන්න යන කෙනාට හැරමිටි උපකාරයක් වගේ. හැරමිටි හොරකම් කරන්න හොඳ නැහැ. හැරමිටි වලට වංචා කරන්න හොඳ නැහැ. කුඩ හොරකම් කරන්න හොඳ නැහැ. කුඩෙන්නේ සෙවන සැලසෙන්නේ. අවුව ප්‍රകൃතියෙම තියෙනවා ඇඟට අවුව වැටෙනවා. ඒකට කුඩේ බාධාවට එනවා. ඒකෙන් අපිව සිසිල් කරනවා. අන්න ඒ වගේ අපේ කර්ම විපාක තියෙනවා. කර්ම විපාකයට පරිසරය හැදිලා තියෙනවා. කුඩ පූජා කරපු පින එයාව සිසිල් කරනවා. ඒ විපාක එන්න දෙන්නේ නැතුව. ඒ නිසා කුඩ හොරකම් කරන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා ওই රටවල් පිට රට යන දරුවෝ කොරියාව යනවා. එක එක රටවල් වලට ළමයි යනවා. ඉතින් ඒ ළමයි යන්න කලින් අම්මලා සාංගික දානයක් එහෙම දීලා කුඩ පහවහන් හැරේටි ඔය වගේ දේවල් ළමයාලව පූජා කරවලා තුනුරුවන්ට බාර කරලා බෝධි පූජාවක් තියලා එහෙම ආරක්ෂා කරලා යවුවොත් ඒ ළමයිට එහිදීන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ප්‍රතිවිරුද්ධ කර්මය. ඊට පස්සේ තව තියෙනවා ඔය සමහර අයට කොච්චර හොඳ කළත් හොඳක් නැහැ. නැති කරදර නොකරපු වැරදි එයාගේ පිටට වැටෙනවා. හැරුණත් වැරදි. අන්න ඒ වගේ තමන්ගේ අගුණේ මිනිස්සු අතර වැඩිපුර ප්‍රසිද්ධ වෙනවා නම් අගුණම කොච්චර හොඳ කළත් අගුණෙමයි යන්නේ. අන්න ඒ වගේ පුරුදු කරගත යුතු පින්කම තමයි සුවඳ දුම් පූජාව. සුවඳ දුම් පූජාවෙන් අගුණ පැතිරෙන එකට බාධා කරනවා. එයාගේ කීර්ති රාවේ පැතිරෙනවා. දැන් සුවඳ දුම් පූජාවේ ආනිසංසය තමයි මේ ගුණ සුවඳටනේ පූජා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකේ ප්‍රධාන ලෝකෝත්තර ආනිසංස තමයි සිල් සුවඳ, ගුණ සුවඳ, ධම් සුවඳ යාට දැනෙන්න ගන්න. ඊට පස්සේ වහා වැටෙන නුවණ එනවා. සුවඳ දුම් පූජාවේ ආනිසංසය. කර්ම විපාකේ තමන්ගේ අගුණ පැතිරෙන එකට ප්‍රතිවිරුද්ධ කර්ම විපාකයක් හැදෙනවා. සුවඳ දුම් පූජාව. කොච්චර හොඳ කළත් හොඳ නාමයක් නැති අය විශේෂයෙන් පුරුදු විය යුතු දෙයක් තමයි සුවඳ දුම් පූජාව. දාඩිය ගඳ තියෙන, ඊළඟට මුඛයේ ගඳ තියෙන, ගඳ කියන එක තමන්ගේ ජීවිතේ පැතිරෙන ඒ අය ගොඩාක් සුවඳ දුම් පූජාවල් කරන්න ඕන. ඊළඟට තමන්ගේ ජීවිතේ බැලුවට පස්සේ හැමතැනම වැරදිච්ච තැන් නම් තියෙන්නේ. දුක් වෙන තැන් නම් තියෙන්නේ සුවඳ මල් වර්ග, පිවිතුරු මල් වර්ග. පූජා කළා පිවිතුරු ජීවිත පතන්න ඕන. හැම වෙලාවෙම ගිනිගත් ජීවිත, දැවෙන ජීවිතත් එක්ක නම් ඉන්නේ සිසිල් පැන් පූජා කරන්න ඕන. සිසිල් වෙන ජීවිතයක් පතන්න ඕන. ඒ වගේ අර ප්‍රතිවිරුද්ධ කර්මයක් ප්‍රාර්ථනා කරනවා. හැබැයි වරදවා ගන්න හොඳ නැහැ. දැන් මට එක දුවෙක් ලියුමක් කියලා තිබ්බා. අම්මයි තාත්තයි යාට කැමැතිම නැලු. ඒ කියන්නේ දේවාල වලට ගියත් මේ වද දෙන දරුවන්ගෙන් නිදහස් වෙලා උන්ගේ හතර හන්දි කැඩෙන්න කියලාලු ළමයිට ඇහෙන්නම පොල් ගහන්නේ අම්මා. මුංගින් තියෙන වදේ කියලා. මෙයාලා වද දෙන්නෙත් නැලු. ඉතින් මේ අවසානයේ ඉස්කෝලේ යවන්නේ නැල්ලු. තොපි ඉස්කෝලේ ගිහිල්ලා මොනවද ඉගෙන ගන්නටද? මේ තොපි දොස්තරලා වෙලා බලන්න එපා. හිටපියව මෙහි කියලා. ඉතින් අර කෙල්ල හොඳට ඉගෙන ගන්නත් ආසයිලු. ඉස්කෝලේ යවන්නේත් නැල්ලු. ඉතින් මේ කෙල්ල බෝධි පූජා තිතියා පතනවලු. උපවන්තයකට නම් මේ වගේ අම්මා අප්පා දෙන්නෙන් නම් මට හම්බ වෙන්න එපා. කියලා මේ විස්තරය මට ලියලා තිබ්බා. මම ඒකට උත්තරය දැම්මේ නැහැ.
මම කොච්චර බන කියනවද මේක අම්මා අප්පාගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ප්‍රශ්න කියලා. අම්මගෙන් ආදරේ ලබන තාත්තගෙන් ආදරේ ලබන පිනක් Tamanda නැහැ. එක්ක සංසාරයේ වැරදි කාම සේවනයේ යෙදීම හෝ එහෙම නැත්නම් අම්මලාගෙන් දරුවෝ වෙන් කරන්න හදිහෝනියම් කිරීමක් හෝ එහෙම නැත්නම් නිවැරදි නිර්දෝෂී කෙනෙකුට වරද්ද පටවලා ඒ අම්මට තාත්තට පවා එයා එපා කරවන තැනටපත් කළා හෝ ඒ වගේ කර්ම විපාකයක් වෙන්න බැරිද දුවේ ওই ප්‍රශ්නේ? සුවඳ දුම් පූජා කරන්න. පන්සිල් පද පහ රකින්න. සිල් රකින්න. ඊළඟට මව් ගුණ පිය ගුණ කියන්න. අම්මගේ තාත්තගේ ගුණ තියෙන ධර්ම දේශනා ෂෙයා කරන්න. දැන් ඔයාගෙන් වෙච්ච වැරද්දටත් එක්ක අම්මා අප්පා ප්‍රතික්ෂේප කරේ. මොකද අම්මා අප්පා ප්‍රතික්ෂේප කරලා උපදින්නේ ආයේ කොහොමද? ඕපාතික ඉපදෙන්නද? ඕපාතිකත් මනස ඉපදෙනවා. නමුත් ඒක බලවත් පිනකින් වෙන එකක්. එතකොට සත්පුරුෂ අම්මා තාත්තා ලැබේවා කියලා පැතුවොත් ඉතින් සත්පුරුෂ අම්මා තාත්තා කොහින් හොයන්නද මේ බුද්ධ ශාසනයකින් තොරව? ඒ ප්‍රාර්ථනා වැරදි. එහෙම නෙවෙයි. ඔය ප්‍රාර්ථනා කරනවා නම් සෑමලු බෝමලු වන්දනා කළා අතු ගාලා මේ වැඳලා පුදලා මේ වාගේ කියන්නේ මව්පියන්ගේ ආදරය නැතුව පීඩනේ විඳව යන සංසාරයෙන් මම නිදහස් වේවා කියලා. ඒ කියන්නේ එහෙමයි පතන්න ඕනේ. නැත්නම් ඉතින් පටාචාරට අම්මගේ ආදරේ තාත්තාගේ ආදරේ ඒවා හිම වුණානේ පස්සේ. ස්වාමියා හිම වුණා, දරුවා හිම වුණා, පිස්සියක් වුණා. නමුත් ධර්මය අවබෝධ කරගන්න. හේතු එයා ওই විදිහේ ප්‍රාර්ථනාවක් කරලා නම් ගියේ සමහරට එයාට ස්වාමියා ඉතුරු වෙනවා. සහෝදරයා ඉතුරු වෙනවා. අම්මා ඉතුරු වෙනවා. තාත්තා ඉතුරු වෙනවා. එයාට ආදරේ දෙන්න. එහෙනම් එයා මහාන වෙන්නේ. පටාචාර මහාන වෙන්නේ. මොන කරදරේ වුණත් එයා මහාන වෙන තැනට ගියේ එයා සංසාරේ ධර්ම අවබෝධය පතලා. ඒ නිසා දෙමව්පියන්ගේ ආදරේ හිගවීමෙන් මිදවන මේ සංසාරේ නිදහස් වේවා කියලා පතන්න. මව්පියන්ට සත්කාරක. ඒ කියන්නේ ඔයාට හිතෙන්නේ නැති දේවල් අනිත් අයට හිතවන්න ඕන. ඒ නිසා අම්මට තාත්තට සලකන එක ගැන තියෙන ධර්ම දේශන ෂෙයා කරන්න. ඒව ගැන කියලා දෙන්න. ඉවසගෙන ඉන්න අම්මා තාත්තා කරන දේවල්. මගේ කර්ම විපාකෙ මේකෙන් ගෙවිලා යනවා කියලා. මගේ මම සුවපත් වේවා කියලා හිතන්න. මගේ පියා සුවපත් වේවා කියලා හිතන්න. ඔයාගේ සුගතිය ඔය ගෙදරම හදා ගන්න. ගුත්තිල පණිතුමාට දිව්‍ය ලෝකෙ මුණ ගැහෙනවා ලස්සන දෙවඟන. එම්බා පින්වත් දෙවඟන නුඹ මනුස්ස ලෝකේ කීම කරපු කර්මය. ස්වාමීනි මං හිටපු ගෙදර මට වස නපුරුවා නැන්දම කෙනෙක් මට හම්බුනේ. ඒ බවලතා බනිද්දි ගහද්දි දොස් පරොස් කියද්දි නින්දා කරද්දි එලි වලම් බින්දිද්දි කුණු වතුර ඉහිද්දි ඉවසගෙන හිටියා කියනවා බිම් බලාගෙන බනින්න නැතුව. සාප කළේ නැහැ කියනවා මේ වයසක ගෑණිට. ඉවසගෙන හිටියා කියලා යමක් ඇදේ පින්බලෙන් දෙවියන් අතර ඉපදුනා කියලා. අනිත් එක දැන් මේ තරුණ දුවේ ඉතින් සුදුසු කාලයේ ටික කාලයකට ඇවිල්ලා සුදුසු කාලේ එනකොට මේ ඔයාට සමහර වෙලාවට ඔයා හොඳට පින් දහම් කරගෙන හිටියොත් එහෙම ඔයාට හොඳ ස්වාමියෙක් ලැබෙයි. ජීවිතේට මෝහන දෙන්න. ඉතින් ඒ ජීවිතේට මෝහන දෙනකොට එන ප්‍රශ්න අපි දන්නේ අපි සිහින මවා ගන්න බෑ අනාගතේ මොනව වෙයිද කියලා. ඉතින් ජීවිතේට මෝහන දෙන්න අර මේ පරාලේ එන හැටියට වහලේ ගහපන් කියනවා වගේ උළුවස් වෙන විදිහට උළුවස් ගහපන් කියනවා වගේ ඒ වෙලාවට උත්තරයක් හොයාගෙන ජීවත් වෙන්න. මොකද මේ අපිට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් ඈතර වීම පිණිස බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට ගන්න ඕන. ඒ නිසා නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න. සාහප කරන්න එපා අනිත් අයට. ඊළඟට මොෙන් කරපු කර්ම තියෙනවා. දැන් අපි මීට කලින් කතා කළා බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝ රත්නයට අපෙන් වැරදි වෙලා තියෙනවනම් දෙමව්පියන්ට වැරදි වෙලා තියෙනවනම් මට මුණ ගැහුණ හාමුදුරන් වහන්සේ නමක් ඉන්නවා. ඒ හාමුදුරන්ට දම්පැන් වළඳන්න අමාරුයි. ඒ හාමුදුරුවෝ කලින් සංසාරේ එක ජීවිතයක තමන්ගේ මව්ට දොස් කියලා. ඒ මව්ට දොස් කියලා ඒ අම්මා ඒ දුකෙන් කන්නතු ඉඳලා. ඒ කර්ම විපාකයට මේ ඉපදෙන ජීවිතවලදී ආහාර දිරවන අඩුයි. හොඳට කන්න බොන්න බෑ දරුවට. දැන් බලන්නකො බඩේ අජීර්ණයක් සුව වෙන්නේ නැති අජීර්ණයකටත් බලපාන කර්ම ශක්තිය. එතකොට ඒ ස්වාමීන් වහන්සේට කොහොම හරි එකට විසඳුමක් ලැබිලා. ඒ විසඳුම තමයි ඒ ස්වාමීන් වහන්සේට අවුරුදු 10ක් හැම පොයකටම මව්වරුන්ට බණ කියන්න ඕන. අම්මලාගේ හිතවල ගින්දර නිවෙන්න. දස අවුරුද්දක් අම්මලා බණ අහලා සාදුකාර දෙනකොට අර රෝගේ නැති වෙනවා. දෙකද කර්ම විපාකවල ස්වභාවය. ඊට පස්සේ දවසක් මේ රුවන්වැලිසෑය අපිත් එක්ක පුතෙක් පිරිත් කිව්වා. අපි ගොඩාක් පිරිත් කිව්වා.
ඊට පස්සේ ඒ වන්දනාවට කතෝලික ආගමේ පුතෙකුත් එකතු වුණා. පස්සේ දවසක ඒ ළමයා කතා කරලා කියනවා ස්වාමීනි බුද්ධ ආගම ගැන අපි දන්නේ. නමුත් මට සිංහල හොඳට පුළුවන්. මම මේ පොත් කියවන්න පුළුවන්, පිරිත් කියන්න පුළුවන්. එයා බණ අහනවා. ඉතින් රුවන්වැලිසෑය අපි පිරිත් කියනකොට පිටිපස්සේ පිරිත් පොත තියාගෙන එයා අපි කියන හැම පිරිතම පිරිත් පොතෙන් කියවලා. අවුරුදු 24ක වගේ පුතේ කියනවා ස්වාමීන් වහන්සේ මං අම්මලාටවත් කියපු නැති ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි මට පොඩි කාලේ ඉඳලම මම කතා කරනකොට මගේ කටේ ගඳ මටම එනවා. ස්වාමීන් වහන්සේ රුවන්වැලිසෑය පිරිත් කියපු දවසේ ඉඳලා මට ඒක දැනෙන්නේ නැහැ. දැක්කද එයා මොකක් හරි කරපු කර්මයක් තිබ්බා මොෙන්. ඒ බුදු කෙනෙක්ගේ බණ කීම, බුදු කෙනෙක්ගේ ධර්මයේ කටින් කීම, පිරිත් කීම කියන ප්‍රතිවිරුද්ධ කර්මෙන් අරක සංසිඳුණා. ඒ නිසා ඔය කටවල් වලින් කරපු කර්ම ගොඩාක් ගෙවා ගන්න හොඳයි. හොඳට බුදු ගුණ කියන්න, පිරිත් කියන්න. දැන් ඔය පින්මතු වෙන වන්දනා පොත වගේ. ඒ පොතෙන් බුදු ගුණ 100, බුදු ගුණ 1000 ඊළඟට මුළු මේ බුදු ගුණ පොතම විටින් විට සජ්ජායනා කළා, සෑයේ පැදගුණ කරලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝරත්නයට ස්තුති ප්‍රශංසාව කරනවා. තමන් ලස්සන නැති නිසා ඕක ශාරීරික අවයවවල විකෘති භාවයක් නිසා විඳවනවා නම් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වර්ණනා කරන්න ඕන. බුදු සිරුර වර්ණනා කරන්න ඕන. ලස්සන බුද්ධ ප්‍රතිමා හදනවට සම්බන්ධ වෙන්න ඕන. අන් අයට ප්‍රසාදය ඇති කරවන්න ඕන. බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට දැන් ඔය ගොඩාක් බුදු ගුණ කියනකොට බුදු ගුණ කියන කෙනා ඊළඟට ඒ වගේ අයගේ කීර්තිය පැතිරෙනවනේ. කර්ම විපාකයක් ඒක. හේතුව තමයි ඕම උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ පතුරවන්න. විපාකේ එයාට එනවා. එයාට ඇවිල්ලා එයා පැතිරලා යනවා. කර්ම විපාකයක. දැන් බුදුරජාණන් වහන්සේට දොස් කියන්නකො බලන්න කෙනෙක්. ධර්මයට දොස් කියන්න, රහතන් වහන්සේට දොස් කියන්න. එක දවසෙන් මේ මුළු ලංකාවේම එයාගේ අපකීර්තිය පැතිරලා යනවා. දැන් ওই යසෝදරා උත්තමාවියට දොස් කියපු චරිත තිබ්බා. ඊට පස්සේ රහතන් වහන්සේලාට දොස් කියපු චරිත තිබ්බා. බුදුරජාණන් වහන්සේට දොස් කියපු චරිත තිබ්බා. අවසානයේ මේ මිනිස්සුන්ට මේවා අසුචි කටවල් කියලා මිනිස්සුම නමක් දානවා. ඉතින් ඒ කර්මයේ ජීවිතේම කර්ම විපාක එනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අර අපවාද උපවාද. ඉතින් ඊළඟට තමයි ප්‍රතිවිරුද්ධ කර්මයක් තමයි සමාව ගැනීම. බුද්ධ රත්නයේ සමාව ගැනීම, ධර්ම රත්නයේ සංඝ රත්නයේ තිරුවන් කමා කර ගැනීම. අපි මීට කලින් වැඩසටහනක කතා කළා. ওই බුද්ධ කාලේ එක මිනිසෙක් කුඹුර හාගන්න මේ කලබලේ මිනිසයා. ඒ මිනිසයා කුඹුර හාගන්න කලබලෙට ඉතින් කුඹුර හානවා. ඒ අතරේ මිනිස්සු දාන ගෙනියනවා. එතන ඊට මිනිසෙක් කුඹුර හාන මිනිසයාට කිව්වා අනේ උඹ හැමදාම කුඹුර හානවන්නේ වරින් කොයන්න විහෙරට කියලා. අර මිනිසයා කට කැඩිච්ච කතාවක් කිව්වනේ. ඒ මිනිසයා කිව්වා මම මේ දානි අරන් ගියොත් උඹලගේ බුදුහාඳුරොත් මේක හාන්න එන්නේ කියලා ඇහුවා. එතකොට අර මිනිස්සු අයියෝ උඹ මොනවද ඔය කලේ සමාව ගනින් කියලා ඒ මිනිස්සු ගියා. ඒ මිනිස්සයා සමාව ගත්තේ නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ওই කතාව කිව්වේ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අනුරාධපුරේ රහතන් වහන්සේලා වැඩ ඉන්න යුගයේ රහතන් වහන්සේලා දැකලා තියෙනවා. ගිනිගත්ත කුඹුරක ගිනිගත්ත නඟුලක් අරගෙන ගිනිගත්ත හරක් දෙන්නෙක් ඉන්න ගිනිගත්ත පෙරේතෙක් ගිනිගත්ත කුඹුරක් අහනවා. අර එදා වචනේ කියපුව මනුස්සයා. කොහොමද සංසාරේ? එක වචනේ මිස් වෙනවා. ඒ නිසා ඔය කටවල වලින් බුදු ගුණ කියන්න. දහම් ගුණ කියන්න, සංඝ ගුණ කියන්න, පිරිත් ටිකක් කියන්න. බලන්නකො සෑය අබෝධිය ළඟට ගියොත් බවලතු ටික පිරිත් කියනවා, පිරිමි ටිකට පිරිත් කියා ගන්න බෑ. ඕන්නේ ඉතින් තත්ත්වේ. දැන් නම් පොඩි උන් ටිකක් පිරිත් කියන්න පුරුදු වෙනවා ළමා ළපට. පොඩි උන්ට පව පිරිත් කියන්න පුරුදු වෙන්න කර්ම විපාක ගෙවෙනවා. ඉතින් නැති වුණාට පස්සේ ඒ වගේ ප්‍රතිවිරුද්ධ පුණ්‍ය සංස්කාරය සකස් නොකලාට පස්සේ ඉතින් ඔළුව පාත් වෙන්න යන්තර එල්ලගෙන තමයි ඉන්න සිද්ධ වෙන්නේ. අර අපලේ මේ අපලේ අර කරදර මේ කරදර කියලා. ඉතින් පිරිත් ටිකක් කියාගෙන හිටියනම් හරිනේ. පුරුදු වෙන්න පිරිත් කියන්න, බුදු ගුණ කියන්න, රහතුන්ගේ ගුණ කියන්න. ඉතින් ඒ වගේ අර ප්‍රතිවිරුද්ධ කර්ම තියෙනවා. ඊට පස්සේ ඔය Tamande පූජාච පූජනීයානම් පූජාච පූජනීයානම් කියන කර්මයේ කරනකොට ඊළඟට යාට සැලසෙන විපාකයක් කියනවා ප්‍රතිරූපදේශය. ඒ නිසා Tamande පින්දහම් කරගෙන ඉන්න පරිසරයට බාධා එනකොට එයා වැඩිපුර කරන්න ඕනේ චෛත්‍ය වන්දින එක, බෝධි වන්දින එක.
සිරිපා වඳින එක. දැන් සිරිපා වඳින එක ඉස්සර ගොඩාක් කර්ම විපාක ගෙවෙන වන්දනාවක් විදිහට පාද වීතිහාර. ඒ කියන්නේ තමන් බුදුරජාණන් වහන්සේ දකින්න ගොඩාක් පියවර තීතිය යනවා. එයා දන්නේ නැති වුණාට එයාගේ ගොඩාක් කර්ම විපාක ගෙවෙනවා කියලා. ඇත්තටම අපි වාහනයෙන් ගිහිල්ලා වඳින වන්දනාවයි සිරිපා නැගලා වඳින වන්දනාවයි අතර වෙනසක් තියෙනවා. ඒ නිසා අවුරුද්දකට වතාවක් සිරිපා වඳින්නත් පුරුදු වෙන්න. ගඟෙන් එතර ස්ථාන වඳින්න යන්න, මුහුදෙන් එතර ස්ථාන වඳින්න යන්න, දඹදිව ස්ථාන වඳින්න යන්න, විහෙර විහාර වඳින්න, අටමස් ස්ථාන 12 ස්ථාන වඳින්න. ඒ වගේ පුණ්‍ය මේ හැමදාම කරදර ප්‍රශ්නක කියින් නැතුම් උත්තර පැත්ත, ඒ කියන්නේ උත්තර තියෙන පැත්තට හැරෙන්න. මේ නිසා තමයි ප්‍රශ්න තියෙන අයට අපි ඉස්සර කිව්වේ බෝධින් වහන්සේලා 100ක් වැඳපළා. ඒ ධාතු සෑයවල් 100ක් වැඳපළා. ඒ වගේ ස්ථාන වන්දිනකොට පූජා වස්තු තියෙනකොට හරියනවා. ඊළඟට Tamanට ලැජ්ජා බය අඩුයි නම්, Tamanට සිල් ගුණ දන් රකින්න අමාරු නම්, ඒ වගේ වෙලාවට වස්ත්‍ර පූජා, චීවර පූජා, ඒ වගේ උතුම් පූජාවල් සිද්ධ කරන්න ඕන. ඊළඟට ඔය සමහර අම්මලාට තියෙන බඩේදීන් දරුවෝ නැති වෙනවා. ඒකට ඒ වගේ ධාතු කරඬු පූජා කරන්න ඕන. ඊළඟට ධර්මාසන පූජා කරන්න ඕන. ආසන පුටු පූජා කරන්න ඕන. ඊළඟට දරුවන් සම්බන්ධයෙන් කැමැත්ත තියන අය ඉන්නවා. එයාලා ගෙඩි හට ගන්න, පළ හට ගන්න ගස් වර්ග පූජා කරන්න ඕන. පළතුරු ගස් ඒ වගේ පළදාව එනවනේ. ඒතර පළදාව එන පින්කමක් කළාට පස්සේ Tamanට දරු පළ හට ගන්නවා. ඒ වගේ පින්කම් ධර්මශාලා, දීර්ඝශාලා හදන, සියදි විනාසා ගැනීම වෙන්නේ නැහැ කියනවනේ ධර්මශාලා හදන අයට. ගබ්සා වෙන්නේ නැහැ කියනවා බඩ ඇතුලේ. අමනුස්ස උවදුරු නැහැ කියනවා. දැන් ඔය ගොඩාක් කරදර බාධා උවදුරු තියෙන අයට කුටි සෙනසුන් හදන එක. තමන්ගේ ගෙවල් දොරවල් හදා ගන්න අමාරු අයට කුටි සෙනසුන් හදලා පූජා කරන එක. කියන්නේ සල්ලි තියෙනවා, බඩු තියෙනවා, ගේ හදා ගන්න බෑ. ඒ කර්ම විපාකයක් හරස් වෙලා වෙයි. ඒ වගේ වෙහෙරක් විහාරයක් සෑයක් හදන තැනකට සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඒවට තමයි මහන්සි වෙනුට ඒ පින් බලෙන් තමන්ට තැන හැදෙනවා. ඒ වගේ ප්‍රතිකාරම කරන්න ඕන. ඊළඟට චෛත්‍යයක් විහෙරක් නැති තැනක වගේ ඒ කියන්නේ අපි කියමු බෝධින් වහන්සේ නමක් වටි ලස්සන මල් පූජාව මේ සෑයකට මල් පූජා, බෝධියකට මල් පූජා. ඒ වගේ සමහර ප්‍රතිකර්ම වලදී තියෙන මල් වලින් සෑයක් හදන ඒවා. දැන් ඔන්න අපි සෑයක් හදනවා. ඒ සෑය හදාගෙන යද්දී සෑය ඉදිරි කටයුතු ටික හොඳින් කරගන්න ඕන. එතකොට ඒ සෑය උඩ හෝ සෑය ළඟ මල් වලින් සෑයක් අනුරුවක් හදලා පූජා පවත්වනවා. දැන් ඔය අපිට කිව්වට පස්සේ මිනිස්සු ඊට පස්සේ චෛත්‍ය වලත් මල් සෑයවල් හදනවා. ඕනෝකනේ ප්‍රශ්න ඊළඟට. ඉතින් මල් සෑයක් හදලා පූජා කරන එකත් ප්‍රතිකර්මයක් වෙනවා. ඒක අදාළ දැන කරන්න ඕන. ඒ වගේ ප්‍රතිවිරුද්ධ කර්ම සකස් කිරීම. ඒකට ප්‍රතිවිරුද්ධ කර්ම හොයාගන්න අවස්ථාවක් ප්‍රේතවත් විමානවත්තු කියවන්න. ඊට පස්සේ පිළිඳ වච්ච මහරහතන් වහන්සේගේ අපදාන කතා කියවන්න. ඒ දේශනා අහන්න. ඒතකොට එකෙන් තියෙනවා තමන්ගේ ප්‍රශ්නේ මොකද්ද? පින්වල විපාක මොනවද කියලා. දැන් බලන්න අපි දරනවා කිසි ආධාරකයක් පූජා කළොත් ඒකේ විපාක තමයි මතක ශක්තිය ඇති වෙනවා. ඊළඟට අපි කියමු දරුවන් බඩේ දිංගප්සා වෙනවා. භාජන පූජා කරනවා. භාජන වල ස්වභාවය තමයි යමක් දරා ගන්නවා. ඒකට ඒ කුසේ දරු කල්ලේ දරා ගන්න පින සකස් වෙනවා. ඒ වගේ ප්‍රතිවිරුද්ධ පුණ්‍ය විපාක තියෙනවා. ඉතින් ওই බණ අහලා මේ ඒවට උපදෙස් හොයාගන්න. ඔන්න අද උපදෙසක් දුන්නා. ප්‍රශ්න විසඳෙන එක ක්‍රමයක් තමයි මේ ප්‍රතිවිරුද්ධ කර්මය කිරීම. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ හැටියට ඒ ගැන කතා කළේ. මේ ගැන අපි වෙනත් දේශනවලක් කතා කරලා ඇති. ඉතින් ඔබටත් අපිටත් මේ ජීවිතයේ ගැටලු නිරාකරණය කරගන්න සසුනේ පිහිට ලැබේවා.